සුබ දවසක් XM Traders යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා XM Traders අපේ YouTube channel එකට. ඉතින් ඔන්න හැමදාමත් වගේම අදත් අපි අවිල්ලා ඉන්නේ ට්‍රේඩින් කරන ඔයාට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක් නොමිලේම ඔයාලට අරගෙන. ඉතින් ඔයා forex trader කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් crypto trader කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොන platform එකේ ඔයා trade කළත් මෙන්න මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වටිනවා. ගොඩක් මුදල් අරගෙන ඒ කියන්නේ ඔයා පේ කළා මුදල් වියදම් කළා ඉගෙන ගන්න කෝස් එකක උගන්වන දෙයක් තමයි අපි අද මේ ඔයාට සත පහක්වත් ගන්න නැතුව නිකන් ෆ්‍රී මේ වීඩියෝ එක බලන්න විතරයි ඔයාට තියෙන්නේ. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයා දැනටමත් ප්‍රොෆිට් කරන කෙනෙක් නම් ඔයාගේ ප්‍රොෆිට් එක ඔයාට තහවුරු කරගන්න පුළුවන්, ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කොච්චර ට්‍රේඩ් කරත් ඔයාගේ ලොස් එක වැඩි නම් මෙන්න මේ ස්ට්‍රැටජි එක යූස් කරලා බලන්න. ඔයා අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දානවමයි මේ ස්ට්‍රැටජි එක ඔයා වින් කළා කියලා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක මුල ඉඳන් අවසානය වෙනකම්ම අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ස්කිප් කරන්න නැතුවම බලන්න. මොකද එහෙම නැත්නම් මේ ස්ට්‍රැටජි එක හරියටම ඔයාගේ ඔළුවට දාගන්න බැරුව යනවා. රයිට්. එහෙමනම් අපේ YouTube channel එකට අද join වෙච්ච කෙනෙක් නම් අද නම් ඔයා first time අපේ වීඩියෝ එකක් බලන්නේ මුලින්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් touch කරලා තියාගන්න. මේ වගේ වැදගත් videos දැම්මහම අනිවාර්යයෙන්ම ඔයාට ඉක්මනින්ම ඒකේ notification එක එන විදියට. ඒ වගේම තමයි දැනටමත් trade කරන්න හිතාගෙන ඉන්න ඒ වගේම තාමත් ට්‍රේඩ් කරන්න පටන් ගන්න නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා XM කොහොමද account එකක් හදන විදිය. ඒ වගේම iTrustLD account එකක් හදාගෙන කොහොමද අපි XM account එකට deposit එකක් කරගන්නේ කියන විදිය මේ කියන වීඩියෝස් උත් බලලා XM account එකක් හදාගෙන ඔයාගේ ට්‍රේඩින් ජීවිතේ ට්‍රේඩින් ලයිෆ් එක අද ඉඳන් පටන් ගන්න ලෑස්ති වෙන්න. රයිට්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මම මේ කියන වැදගත් වීඩියෝ එකට. රයිට්. අපි දැන් මේ ඉන්නේ forex market එකේ gold chart එකේ. මම දැන් ඉන්නේ 1 hour time frame එකේ. එතකොට ඔයාට මේ 1 hour time frame එක වෙන්න පුළුවන්, 1 day වෙන්න පුළුවන්, 5 minute වෙන්න පුළුවන්. ඔයා trade කරන ඕනම time frame එක මේ strategy එක හරියටම වැඩ කරනවා. ඉතින් මම අද මේ ස්ට්‍රැටජි එක ඔයාලට පෙන්නන්න යන 1 hour time frame එකේ. ඉතින් ඔයා ට්‍රේඩ් කරන time frame එකට ඔයා ඒක back test කරලා බලන්න. එතකොට ඒ වගේම තමයි back test කරනවා කියනකොට මේකත් ඔයාලට කියන්න ඕනේ මේ කිසිම ස්ට්‍රැටජි එකක් එකපාරටම ඔයා ගිහිල්ලා live market එකේ apply කරන්න යන්නේ නැහැ. මම හැමදාම කියනවා වගේ අපි කියලා දෙන strategies ඔයා practice කරන්න ඕනේ. market එකේ පිටිපස්සට ගිහිල්ලා ඔයාට පුළුවන් ටෙස්ට් කරලා බලන්න මම මේ කියන දේ ඇත්තද කියලා. මොකද මම දැන් අද පෙන්නන්නේ opportunity එකක් හෝ වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. එතකොට ඒ තුන ගැන දිහා විතරක් බලලා ඔයා මේකට ට්‍රේඩ් කරන්න යන්න එපා. එහෙම කියන්නේ මොකද ඔයාට සැටිස්ෆැක් වෙන්න ඕනේ ආපස්සට ගිහිල්ලා මේක මාකට් එකේ මේ කියන දේ ඇත්තද කියලා. ඉතින් ඒක නිසා හැමදාම කියනවා වගේ ටෙස්ට් කරන්න, ප්‍රැක්ටිස් කරලා බලලා අනිවාර්යයෙන්ම ඔයා මේක ඔයාගේ ට්‍රේඩින් වලට පාවිච්චි කරනවම තමයි. ඒක ෂුවර්. රයිට්. එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ට්‍රෙන්ඩ් ලයින් එකක්. ඔයාලා දැනටමත් දන්නවා ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගන්න විදිය. මම මේ කියන්නේ ට්‍රෙන්ඩ් ලයින් එකකින් ට්‍රේඩ් එකක් ගන්න විදිය නෙමෙයි. ට්‍රෙන්ඩ් ලයින් එකක් බ්‍රේක් වෙනකොට ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනකොට අපි කොහොමද ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ කියලා. එතකොට ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් එකකින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා වගේම තමයි මම මේ කියන ස්ට්‍රැටජි එකේ අපිට තව ඒකට කන්ෆර්මේෂන් එකකුත් ගන්න පුළුවන්. ඒකට වෙනමම අපි ඉන්ඩිකේටර් එකක් යූස් කරනවා. ඔයාලා කවුරුත් දන්න ඉන්ඩිකේටර් එකක්. ඒ ඉන්ඩිකේටර් එකත් ඒකේ කන්ෆර්මේෂන් එකත් එක්ක අපි ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් එකෙන් කොහොමද හරියටම නිවැරදි එන්ට්‍රි එකක් ගන්න කියලා සහ ඒ එන්ට්‍රි එක ප්‍රොෆිට් එකක් දක්වා අරගෙන යන්නේ කොහොමද කියන එක තමයි මම අද කියලා දෙන්නේ. රයිට්. එහෙනම් අපි මෙතනින් පටන් ගමු. මම දැන් මෙතන මාකට් එකේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඔයාට
දැන් පේන ට්‍රෙන්ඩ් ලයින් එකක් මට තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් එකක් කියන්නේ මෙහෙම මෙන්න මේ තියෙන මාකට් එකේ මේ දින හයර්ස් එහෙමත් නැත්නම් දැන් අප් ට්‍රෙන්ඩ් එකක නම් මේ දින ලෝ පොයින්ට්ස් කොහෙද ගෑවෙන්නේ අන්න ඒ තැන් ආශ්‍රිතව ඒ තැන් බලලා අපි ලයින් එකක් ඇඳ ගන්නවා. එහෙම නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක නම් මේ දින හයිස් කොහොමද තියෙන්නේ කියලා ඒ පොයින්ට් යා කරලා අපි ලයින් එකක් අඳිනවා. ඔන්න ඕක තමයි ට්‍රෙන්ඩ් ලයින් එක කියලා කියන්නේ. රයිට්. අපි දැන් මෙතන තියෙනවානේ පොඩි අප් ට්‍රෙන්ඩ් එකක්. අපි ඒක අඳගමු ට්‍රෙන්ඩ් ලයින් එක. මෙන්න මේ විදිහට අපි ට්‍රෙන්ඩ් ලයින් එක අඳ ගන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට ඒ ට්‍රෙන්ඩ් ලයින් එක අඳ ගන්න පුළුවන්. රයිට්. අපි මේකේ කලර් එක පොඩ්ඩක් වෙනස් කරගමු. පොඩ්ඩක් පේන කලර් එකක් දාගමු. මෙන්න මේ වගේ කලර් එකක් දාගමු. රයිට්. දැන් ඔයාලට පේනවා මම මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳා. රයිට්. එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මෙතනින් බ්‍රේක් අවුට් වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඒ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් එකත් එක්ක මේ අප් ට්‍රෙන්ඩ් එකට ගියපු මාකට් එක මේ විදියට ට්‍රෙන්ඩ් ලයින් එක කඩාගෙන පහළට සෙල් වෙලා තියෙනවා නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකකට කන්වර්ට් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් මෙන්න මේ බ්‍රේක් අවුට් එකෙන් සෙල් ඔපචුනිටි එකක් ගන්න. සෙල් එන්ට්‍රි එකක් ගන්න. ඒ සෙල් එන්ට්‍රි එකක් ගත්තා නම් ඔයාට මෙන්න මේ වගේ ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. රයිට්. එතකොට මම කියවනේ මේක අපි කොහොමද කන්ෆර්මේෂන් එකක් ඇතුව කරන්නේ කියලා. අපි ඒකට ඉන්ඩිකේටර් එකක් යූස් කරනවා. ඒ ඉන්ඩිකේටර් එක තමයි ඔයාලා කවුරුත් දැනටමත් යූස් කරන ඉන්ඩිකේටර් එකක්. මේ ඉන්ඩිකේටර් ටැබ් එකේ සර්ච් එකේ ඔයා RSI කියලා ටයිප් කරගන්න. RSI එක මෙන්න මේ විදිහට ඉන්සර්ට් කරගන්න. රයිට්. ඊට පස්සේ අපි මේ RSI එකේ පොඩි settings පොඩ්ඩක් හදාගමු. මෙන්න මෙතනට ගිහිල්ලා ඉවරලා මෙන්න මේ RSI කියන එක අපි තියනවා. ඊට පස්සේ මේ RSI based moving average කියන එක අයින් කරගමු. RSI අපේ බෑන්ඩ් එක ඕනෙත් නැහැ. මේ ස්ට්‍රැටජි එකට middle බෑන්ඩ් එක තියෙනවා. RSI lower බෑන්ඩ් එකත් එපා. එතකොට ඕබෝට් ඕනෙත් නැහැ. ඕසෝල්ඩ් ඕනෙත් නැහැ. මේ මුකුත් ඕනේ නැහැ. ඊට පස්සේ අපි මිඩල් බෑන්ඩ් එකේ කලර් එක පොඩ්ඩක් බ්ලැක් කලර් වගේ දාගමු. බ්ලැක් කලර් දාගෙන මෙතන තව පොඩ්ඩක් thickness එක වැඩි කරගෙන opacity එකත් පොඩ්ඩක් මේ විදිහට වැඩි කරගෙන හොඳට පේන විදිහට මොකද මේ මිඩල් බෑන්ඩ් එකත් එක්ක තමයි අපි මෙතන right confirmation ගන්න. ඔන්න දැන් ඔයාලට පේනවා වැඩි කොහොමද වෙන්නේ කියලා නේ. හරි. එතකොට දැන් බලමු මම මේ ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් එක මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පේනවනේ මෙතන බ්‍රේක් අවුට් එක. ඒත් එක්කම RSI එක මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. අපි මේක ටැග් ගාලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා. මේ vertical line එකක් මෙතනින් ප්ලේස් කරගමු. මෙන්න මෙතන ඉන්නේ RSI එක ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් වෙලා තියෙන්නේ. ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් වෙච්ච තැනට මෙහෙම vertical line එක දාගන්න. ඊට පස්සේ ඔයාට පේනවා RSI එකේ මොකද්ද වෙලා තියෙන්නේ මේ මිඩල් බෑන්ඩ් එක. එහෙම නැත්නම් 150 මේ 150 ලයින් එක තමයි මම මේ මෙතන පොඩ්ඩක් අර thickness එක වැඩි කරගෙන දාගෙන තියෙන්නේ. එතකොට RSI එක මෙන්න මෙහෙම ඇවිල්ලා මේ මිඩල් බෑන්ඩ් එක ක්‍රොස් වෙලා තියෙනවා නේ. මිඩල් බෑන්ඩ් එක කඩාගෙන පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්න ඕක තමයි ඔයාගේ කන්ෆර්මේෂන් එක. මෙතන ඔයාගේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් එකත් එක්කම RSI එකත් බැලුවා මිඩල් බෑන්ඩ් එක ක්‍රොස් වෙලා තියෙනවද කියලා අන්න ඔයා පැහැදිලිවම ඔයාට බය නැතුව මෙතනින් ඔයාට සෙල් එකක් ගන්න පුළුවන්. සෙල් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මෙතනින්ම ඔයාට ගන්න පුළුවන්. පළවෙනි ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් වෙච්ච තැනින් මෙන්න මෙතනින් ගන්න පුළුවන්. එහෙම ගත්තා නම් බලන්න ඔයාට මෙන්න මෙතන මේ දක්වාම මේක හෝල් කරගෙන ඉන්නත් පුළුවන්. ඊටත් වැඩිය සෙල් වෙලා තියෙනවා මාකට් එකම. පැහැදිලි නේද? ඉතින් ඒක නිසා ඔයාට හොඳ ප්‍රොෆිට් එකකට මෙන්න මේ ස්ට්‍රැටජි එක යූස් කරලා යන්න පුළුවන්. එතකොට
අපිට පුළුවන් මේ විදිහට අපේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරගෙන ඉන්න වෙලාව බලා ගන්න තව එක ක්‍රමයක් තියෙනවා. මම දැන් මේ vertical line එක අයින් කරනවා. අපි බලමුකෝ දැන් මෙතන අප් ට්‍රෙන්ඩ් එකේ ගිහිල්ලා ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් වෙලා අපි මෙතනින් එන්ට්‍රි එකක් ගන්නවනේ. ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකට මේ කියන්නේ. මම දැනට මේක අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකෙත් ට්‍රෙන්ඩ් ලයින් එක මාක් කරගමු. මෙන්න මෙතන ඉඳන් ඩවුන් ට්‍රෙන්ඩ් එක අපිට මෙන්න මේ විදිහට හඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හඳ ගන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට අපිට ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරගන්න පුළුවන්. එතකොට ට්‍රෙන්ඩ් ලයින් එකක් බ්‍රේක් වෙනකොට මෙන්න මේ වගේ චූටි කැන්ඩල්ස් වලින් බ්‍රේක් වෙන ඒවා ඔයාලා නොසලකා හරින්න ඕනේ. ටිකක් ස්ට්‍රෝං විදියට බ්‍රේක් වෙන්න ඕනේ. දැන් මෙතන පේනවා ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙන විදිය ස්ට්‍රෝං සෙල් කැන්ඩල් වලින් තමයි ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙන්නේ. එතකොට මෙතනත් එහෙමයි. නැත්තම් ඔයාලට කියන්න පුළුවන් මෙන්න මෙතන ඇයි මෙන්න මෙතනත් එහෙනම් පොඩ්ඩක් බ්‍රේක් වෙලා තියෙනවනේ ඒක ගන්න බැයිද කියලා. ඉතින් ඒක ගන්න බැරි හේතුව තමයි මම දැන් මේ කිව්වේ. මේ චූටි කැන්ඩල්ස් නේ තියෙන්නේ. ඒවේ බොඩි එකක්වත් නැහැ. බිග් එක වැඩිපුර තියෙනවා. ඉතින් මේ බලන්න මෙන්න මෙතන. මෙතන තමයි අපිට දැන් ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණා කියලා තියෙනවා. එතකොට මෙන්න මේ දක්වාම අපිට මෙතනින් ගත්තු සෙල් එක හෝල්ඩ් කරගෙන අපිට ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. රයිට්. ඒ වගේම තමයි දැන් අපි බලමු මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට ගියපු මාකට් එක මෙන්න මෙතනින් ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙනවා. අප් ට්‍රෙන්ඩ් එකකට ඊට පස්සේ ගිහිල්ලා තියෙනවද මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලමු. සහ මෙතනින් කන්ෆර්මේෂන් ගන්නෙ කොහොමද කියලා බලමු. රයිට්. ඊට පස්සේ අපි මෙතනිත් ආයේ vertical line එකක් දාගෙන බලමු. හරි. මෙතන ඉන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙන්නේ. හරි. බ්‍රේක් අවුට් එක ළඟින් vertical line එකක් දාලා බලනවා RSI එක මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවනේ පැහැදිලිවම 150 එහෙම නැත්නම් මිඩල් බෑන්ඩ් එක කඩාගෙන RSI එක උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට ඉන්ඩිකේටර් එකේ RSI එකේ කන්ෆර්මේෂන් එකත් ඔයාලට එතනින් ගන්න පුළුවන්. අරගෙන මෙතනින් ඔයාලට buy එකක් එහෙම නැත්නම් long position එකකට යන්න පුළුවන්. ඒ ගියා නම් බලන්න මෙතනත් ඔයාලට මේ වගේ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. මාකට් එක බලන්න තවත් බයි වෙලා තියෙනවා. ඉහළටම ගිහිල්ලා තියෙනවා. පැහැදිලි නේද? ඉතින් ඔන්න ඕක තමයි මම අද ඔයාලට අරගෙන ආපු ස්ට්‍රැටජි එක. මම හිතනවා මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න නැති කියලා. ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයා ගොඩක් සාර්ථක වෙනවා. මොකද මේකේ වටිනාකම තියෙන්නේ ඔයාලට කන්ෆර්මේෂන් එකක් අරගෙනම පුළුවන් මේ විදියට මේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. එතකොට ට්‍රෙන්ඩ් ලයින් එකක් බ්‍රේක් වෙනකම් බලාගෙන ඉන්න. ට්‍රෙන්ඩ් ලයින් එකක් බ්‍රේක් වුණාට පස්සේ ඔයාලට අර විදියට RSI එකේ කන්ෆර්මේෂන් එක අරගෙන දැන් බලමු මෙතන. අපිට මෙතනත් ඕනනම් අපිට මේ විදියට ගන්න පුළුවන්. මෙතනත් දැන් අප් ට්‍රෙන්ඩ් එකේ නේ ගිහිල්ලා තියෙන්නේ මාකට් එක. මෙතන මෙතනදිත් මේ විදියට ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙනවා. මෙන්න මෙහෙම ගන්න පුළුවන් අපිට. මෙතනදි බ්‍රේක් වෙලා තියෙනවා. එතනත් බලන්න RSI එක මොකද වෙලා තින්නේ කියලා. මේ පේනවනේ මිඩල් බෑන්ඩ් එක කඩාගෙන පහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයත් මේ විදියට බෑක් ටෙස්ට් කරලා බලන්න මාකට් එකේ අපස්සට ට්‍රේනින් වෙන්න මේ කියපු ස්ට්‍රැටජි එක යූස් කරලා ඔයාට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වැරදි අඩුපාඩු අවම කරගෙන ඔයාට හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක යූස් කරලා ඔයා ප්‍රොෆිට් එකක් ගත්තා නම් මේකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් ඔයාලට වීඩියෝස් අවශ්‍ය නම් ඒකටත් අපිට කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම තමයි මේ සම්බන්ධව තව ඔයාලට දැනගන්න දේවල් අපෙන් දැනගන්න අවශ්‍යයි නම් අපි ෆ්‍රී ඔයාලට ඒ ඕනම සර්විස් එකක් දෙනවා. ඔයාලට තියෙන්නේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ Telegram channel එක. ඒ වගේම තමයි අපේ WhatsApp number එක තියෙනවා. මේ කියන ඕනම එකකින් අපිව contact කරගන්න. contact කරලා ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ඒ වගේම ට්‍රේඩින් සම්බන්ධව තියෙන ඕනම දෙයක් අපෙන් අහන්න. අපි ඔයාලට සත පහක්ව මුදලක් ගන්න නැතුව බොහොම ෆ්‍රී ඔයාලට ඕනම දෙයක් කියලා දෙනවා. ඉතින් එහෙනම් මේ වගේම තවත් අලුත් ස්ට්‍රැටජි එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.